හයි මම ඉන්න කටාවල ඇත්තටම මේ කටාවල තියෙන ඉන්ඩස්ට්‍රියල් සෝන් එක ඉන්නේ මේකේ මම පෙන්නන්නම් කොහොමද මේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකේ තියෙන්නේ කියලා මේකේ තියෙනවා අපෙත් වර්ක්ෂොප් එකක් මේක තමයි අපේ වර්ක්ෂොප් එක මේ තියෙන්නේ මේ දිගටම තියෙන්නේ මේ වගේ වර්ක්ෂොප් තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වර්ක්ෂොප් ගොඩාක් තියෙනවා මේකේ හැම පාසුකමක්ම දීලා තියෙනවා මේකට මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් කරන්න එන කෙනෙකුට තියෙන්නේ තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන ඒ යන්ත්‍රෝපකරණ ටික ගෙනල්ලා මේ වගේ හයි කරලා තමන්ගේ වැඩේ පටන් ගන්න. ඉතින් මේ සෑම පාසුකමක්ම මේ එකක දීලා තියෙනවා. දැන් මෙතන තියෙනවා දෙකක්. මේ අපේ ඔෆිස් බිල්ඩින් එක. ඒ වගේම මේ අපේ වර්ක්ෂොප් එක. මේ තව ඔෆිස් බිල්ඩින් එකක්. ඒ වගේ මේගොල්ලෝගේ වර්ක්ෂොප් එක ඇතුළට තියෙනවා. ඒ වගේ මේ තියෙන්නේ දිගටම තියෙනවා. මේක ස්ට්‍රීට් එකක්. මේක අයිති ඇත්තටම පෞද්ගලික කම්පැනි එකකට. ඒ පෞද්ගලික කම්පැනි සමාගමෙන් තමයි මේක නඩත්තු කරන්නේ. ඔවුන්ට අපි ගෙවන්න ඕනේ මාසික කුලියක්. ඔවුන් සියලුම දේ මේ සෝන් එකට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීලා තියෙනවා. සිකියුරිටි, ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි, වෝටර්, ඒ වගේම වයිෆයි හැම දෙයක්ම ලබා දීලා තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකට ඕන කරන හැම දෙයක්ම තියෙනවා. ඉතින් රටක නිෂ්පාදනය දියුණු කරනවා නම් රටක ව්‍යවසායකත්වය වර්ධනය කරනවා නම් මෙන්න මේ වගේ දේවල් තියෙන්න ඕනේ. දැන් මේ රටේ ඕනම පුද්ගලයෙකුට තමන්ට ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයේ දියුණු කරන්න ඕන නම් ව්‍යවසායකත්වයට එන්න ඕන නම් ඒකට අවශ්‍ය සෑම පහසුකම්ම ලබා දීලා තියෙනවා. දැන් අපි මේ ඉන්න සෝන් එකේ තියෙනවා මේ වගේ යුනිට් 1000ක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යවසායකයන් 1000කට මේ ඉන්ඩස්ට්‍රි සෝන් එකේ ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරයක් තමන්ගේ නිෂ්පාදනයක් කරන්න පුළුවන් අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඉතින් ලංකාවටත් මේ වගේ දේවල් ඉදිරියේදී කරන්න පුළුවන් නම් අපි කතා කරන මේ ව්‍යවසායකත්වය ලංකාවේ අපිට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම අපේ රට ඉතා ඉක්මනින් අපිට අපි මේ ඉන්න තත්ත්වෙන් අපිට මුදව ගන්න පුළුවන්. මොකද අපි අනිවාර්යෙන්ම දන්නවා රටක නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. අපේ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. එහෙනම් රටේ නිෂ්පාදනය වැඩි කරන්න නම් මේ වගේ පහසුකම් අපේ තරුණ තරුණියන්ට අපි ලබා දෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ අලුත් නිෂ්පාදන අලුත් දේවල් හොයන්න පටන් ගයි. ඉතින් මම හිතනවා මේකෙන් ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ වගේ මේ කර්මාන්ත පුරයක් නැත්නම් ඉන්ඩස්ට්‍රි සෝන් එකක් කොහොමද හදන්නේ. මේකට රජයම කටයුතු කරන්න ඕනේ. ඕනතරම් ඉන්නවා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ එහෙම කටාරවල කරලා තියෙන එකක් මම මේ පෙන්නන්නේ. හායි මම මේ වීඩියෝ එක ගත්තේ රෑ වෙලානේ. මට හිතුණා මේ දවාලෙත් පොඩ්ඩක් එතන පෙන්නන්න කියලා. මොකද නැත්නම් ඔයගොල්ලෝ හිතයි මේක මොන වගේ දැනක්ද කියන එක තේරෙන්නේ නැහනේ රෑ බලපුවම. දැන් බලන්න මේ ඔය තියෙන ඔක්කොම මම අර ඊයේ කිව්වා වගේ මේ ඔක්කොම තියෙන්නේ එක එක විදිහේ ෆැක්ටරිස් තියෙන්නේ. එනවා සෑහෙන්න තියෙනවා මේ වගේ හදපු බිල්ඩින් තියෙනවා 1000ක්. ඒ කියන්නේ ෆැක්ටරිස් 1000ක් දාන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණය. තමන්ගේ නිෂ්පාදනය අනුව මේ තමන්ට යන්න පුළුවන් ඒරියාස් තියෙනවා. දැන් මේක සාමාන්‍ය ප්‍රොඩක්ෂන් එකක් කරන අයට තමයි මේ ඒරියා එක තියෙන්නේ. ඒ වගේම විශාල ෆැක්ටරි ඕන අයට ඒ වගේ ඒ විශාල පරිමාණයේ මේ තැනුත් තියෙනවා. ඉතින් මේ වගේ තැනක ඇවිල්ලා වැඩේ තමන්ගේ වැඩ ටික කරගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්.
මම ඉන්නේ තවත් ඉන්ඩස්ට්‍රියල් සෝන් එක. මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් පෙන්නුවේ අපි දැනට අලුතින් ගිය ඉන්ඩස්ට්‍රියල් සෝන් එක. මේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එක ඇවිල්ලා ඇත්තටම අපි දැන් අවුරුදු 2-3ක් හිටපු තැන. ඉතින් මෙතන ගත්තම මේකෙත් විශාල ෆැක්ටරි ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ නම්බර්ස් ගහලා තියෙනවා. මේ පැත්තෙන් මේකේ 400ක් විතර ෆැක්ටරිස් තියෙනවා. ඉතින් අපි මෙතනින් ඇත්තටම අයින් වෙන්න හේතුව මෙතන තියෙන පහසුකම් අඩුයි. මෙතන ටිකක් අපි ගන්න අනිත් තැන් වලට වඩා පහසුකම් අපි අලුත් තැන්ට වඩා මෙතන පොඩ්ඩක් පහසුකම් අඩු හින්දා අපි මෙතනින් යන්නේ. ඉතින් එහෙම ඕන වෙලාවකම මේගොල්ලන්ට මාස දෙකක් අපිට කල් දීලා කියන්න පුළුවන් අපි අයින් වෙනවා කියලා. ඒගොල්ලෝගේ කිසිම එකකට විරුද්ධත්වයක් නැහැ. තව මේ ප්‍රදේශයක් තියෙන මේ අලුතින් තව මේ සෝන් එක මේ එක්ස්පෑන්ඩ් කරන්න තියෙන ඒරියා එකක්. මම හිතන්නේ තව මේ වගේ ෆැක්ටරිස් 10කට විතර මෙතන අලුතින් පටන් ගන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ කටාර් වල මේ ඒ රජය ඒ රටේ තියෙන ඒ නිෂ්පාදනයේට ඒ වගේම ව්‍යවසායකත්වයට මේ වගේ තමයි සපෝට් කරලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම තියෙනවා. ඕනම රටක එක්කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරයක්, තමන්ගේ කර්මාන්තයක් මෙහි පටන් ගන්න පුළුවන්. ලොකු කරදර නැහැ ලංකාවේ වගේ. අපේ ඇප්‍රූවල්ස් ගන්න මාස ගණන් සෑහෙන කාලයක් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේවට අපිට ආයේ කිසිම ඇප්‍රූවල් එකක් ගන්න නැහැ. ඇවිල්ලා පටන් ගන්න තියෙන්නේ. මේ වගේ පරිසර බලපත්‍ර ගන්න දෙයක් නැහැ. ඒ වගේම අනිකුත් සියලුම දේ එකම වහලක් යටදී අපිට ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ලංකාවෙත් ඉන්න අපේ බලධාරීන් නිලධාරීන් මේ වගේ දේවල් ඉස්සරහට කරයි කියලා. මොකද මේක තමයි කර්මාන්තයක් දිනු කරන්න තියෙන එකම ක්‍රමය. මොකද සෑම පුද්ගලයෙකුටම ප්‍රාග්ධනය නැහැ. ඔවුන්ට අවශ්‍ය ඉඩම් මිලදී ගන්න, ඒ වගේම ගොඩනැගිලි හදන්න, මේ සියලුම දේට සමහර විට සල්ලි නැති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ තැනකට ආපුවම අර මූලික පාසුකම් ටික තියෙනවා. ඒ කියන්නේ ලෑන්ඩ්ස් ගන්න ඕනේ නැහැ, බිල්ඩින් ගන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම තියෙනවා. Tamanට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ, ඒ වගේම කාරක ප්‍රාග්ධනය තිබ්බනම් Tamanට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ දේ තමයි ලංකාවෙත් එන්න ඕනේ. අපි බලමු ඉස්සරහට කොහොමද අපි මේක ලංකාවේ ඩෙවලොප් කරන්න කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.